Hi guys, welcome back to my YouTube channel. මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා. ඉතින් මේ vlog එක දවස් 2-3ක vlog එකක්. දවස් 2-3ක වීඩියෝ ක්ලිප්ස් මේකේ තියෙනවා. ඉතින් අපි බලමු පහුගිය දවස් 2-3 මං කොහොමද ගෙවුවේ කියලා. ඔයාලට හිතේ මම ස්ටඩි බ්ලොග් එකක් තමයි මේ අරන් ආවිලා තියෙන්නේ කියලා. මොකද පහුගිය දවස් ටිකේම මට ෆිල් කරගන්න බැරි වෙච්ච නෝට් වගේක් තමයි මම මේ දවස් ටිකේ ෆිල් කරේ. ඉතින් මේ වීඩියෝ එකේ ගොඩක් වෙලාවට තියෙන්නේ මම ස්ටඩි කරන ක්ලිප්ස්. මම මුලින්ම මට කරන්න තියෙන වැඩ ටික මෙන්න මේ විදිහට to do list එක ලියා ගන්නවා. මම මෙහෙම ලියා ගන්න එකෙන් මට මගහැරෙන්න තියෙන වැඩ ගොඩක් දුරට අඩු වෙනවා. ඒක නිසා මම මේ විදිහට මට තියෙන වැඩ ටික මුලින්ම මේ විදිහට ලියාගෙන ඉන්නවා. ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ලයිට් ගියාට පස්සේ මට ටික වෙලාවක් වීඩියෝ කරගන්න පුළුවන් වුණේ. මට ඕඩ් එකක් හම්බෙලා තිබ්බා. අපි බලමු මොනවද මේ ඕඩ් එක ඇතුලේ තියෙන්නේ කියලා. මම මේ පාවිච්චි කරන ගත්ත lip balm එක ඇත්තටම හොඳයි. මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරලා සති දෙකකින් විතර තමයි ඔයාලට මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ. ඉතින් ඒ සති දෙක තුලදී මට හම්බෙච්ච රිසල්ට් එක ඇත්තටම හොඳයි. ඔයාලත් lip balm එකක් හොය හිටියා නම් මේ lip balm එක try කරලා බලන්න. මම පල්ලෙහායින් lip balm එක ගත්ත page එකේ link එක දාලා තියන්නම්. ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් try කරලා බලන්න.
කොත්තුමීලාගේ චීසි රාමයන් එක try කරන පළවෙනි පාර. මම කලින් ස්පයිසි රාමයන් එක try කරලා තියෙනවා. ඒක ඇත්තටම හොඳයි. ඒ කියන්නේ සමහර කට්ටිය කියනවා රහ නැහැ කියලා. ඒ වුණාට මට ඒක රහයි. දැන් අපි බලමු චීසි රාමයන් එක මොන වගේද කියලා. චීසි රාමයන් එකට සීසන් කුඩු වර්ග 3ක් වෙනවා. එකක් ස්පයිසි එක, අනිත් එක චීසි එක, අනිත් එක තමයි අර ඔයිල් එක, සෝස් ඔයිල් එක. අපි සාමාන්‍ය නූඩල්ස් එකක් හදන විදිහටමයි මම මේ නූඩල්ස් එක හදාගත්තේ. මෙන්න මේ වගේ තමයි නූඩල්ස් එක හදලා ඉවරනහම තියෙන්නේ. ඒකේ චීසි පෙනුමක් නැහැ වුණාට සුවඳක් නම් තියෙනවා, පොඩි චීසි සුවඳක්. හිතුව තරම් නරකක් නැහැ. ඒ වුණාට මේකේ ස්පයිසි එක තමයි රහම. මීට වඩා මේකේ ස්පයිසි එක රහයි. ඔයාලත් මේක try කරලා බලන්න. ඔන්න කොහම හරි මම ඒ කාමරේ තීන්ත ටික කාගත්තා. මම කලින් ඉඳන් කේකේ හිටියේ මට තීන්ත ගාලා ඕන කියලා. ඔන්න කොහම හරි අද මට තීන්ත ගාලා දුන්නා. දැන් තියන්නේ කාමරේ බඩු ටික අස් කරගන්න තමයි. ඊයේ රෑ තමයි තීන්ත ගාලා ඉවර කරේ. අද උදේ වෙද්දී තීන්ත ටික වේලලා තිබ්බේ. ඒක නිසා මම මගේ බඩු ටික කාමරේට දාගන්න තමයි ලෑස්ති වෙන්නේ. රූම් එක තාම හරි විදියට ඩිසයින් කරගෙන නෑ මම. ඉතින් ඒක නිසා ඔයාලට ඉස්සරහට ලස්සන රූම් මේකෝවර් එකක් අරගෙන එන්නම්. මම දාපු තව එකක් ආවා. මම මේක ආපු ගමන්ම හැරලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඔය බලමු මම මොනවද ඕන කරේ කියලා. මම දැන් යන්නේ බිත්තියේ මේ කොළවල් ටික එල්ල ගන්න. කලිනුත් මං එල්ලලා තිබ්බා. ඉතින් ඒ ටිකම තමයි මේ පාරක් ගත්තේ. අලුත් ඒවා ගත්තේ නෑ. තිබ්බ පරණ ඒවා ටිකම තමයි මං ආයෙත් ගත්තේ. කාමරේට බොට් ටික නම් ඔක්කොම දාලා ඉවරයි. දැන් මම ඩෙස් එක පොඩ්ඩක් අස් කරගන්න ඕන. මොකෝ මට වැඩ වගේක් තියෙනවා කරන්න. කාමරේ අස් කරලා වැඩි කරන්න කලින් වොෂ් එකක් දාගන්න තමයි ලෑස්ති වෙන්නේ. වොෂ් එකක් දාලා මම ආයෙත් මගේ ටික පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. හවස 4:05 විතර යනකම් මම වැඩ කරා.
අද රෑ වෙනකන් ටිකක් මම වැඩ කරන්න තමයි යන්නේ. ඉතින් ඒක නිසා මම දැන් රෑට කාලා මොන පොඩ්ඩක් හොදගෙන ආයෙත් වැඩ ටික පටන් ගන්න ඕන. රෑට කාලා මොන හොදාගෙන මම දැන් ආයෙත් මගේ වැඩ ටික කරන්න පටන් ගන්න හදන්නේ. අද වීඩියෝ ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. දැන් වෙලාව රෑ 11:00 විතර. මම වැඩ ටික කරලා ඉවරයි. නිදා ගන්න කලින් මම මේ පොත පොඩ්ඩක් කියවනවා. මම මේ දවස්වල කියවන්නේ විරාජිනී තෙරණිකෝන්ගේ කැමීලියා කියන මෙන්න මේ පොත. 2024 මේක ගොඩක් ෆේමස් වුණා. අපි පොත පොඩ්ඩක් කියවලා නිදාගමු. මම හිතනවා ඔයාලා හැමෝම මේ වීඩියෝ එක එන්ජොයි කරන්නද කියලා. එහෙනම් මම වීඩියෝ එක අදට මෙතනින් නවත්තනවා. අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම ගුඩ් බයි.